පුදුම ලස්සන කෙල්ලෙක් ඉන්නවා කියන්නේ. නමුත් ඒ කෙල්ල යක්ෂණියක් වගේ තරහා යනවා නම් ඒ ලස්සන කණ්ඩද මහත්තයා නේද? ඊට කොච්චර සල්ලි තිබ්බත් බැඳපු එකී යක්ෂණියක් වගේ නම් මොකටද? ඒ නිසා ගුණවත්කම කියන එක, කරුණාව, මෛත්‍රිය කියන එක, තමන්ගේ මිනිස්යාට පණ දෙන්න පුළුවන්කම, වැටෙන මිනිස්යා නැගිටවන්න පුළුවන්කම, වැටෙන කඳුළු පිහදාන්න පුළුවන්කම, දුක සැප බෙදා ගන්න පුළුවන්කම, නිന്ദා අපහාස විඳලා ගන්න පුළුවන් තැනකම, මිනිස්යාට ප්‍රශ්නයක් එද්දී කරුණ කියා ඒ මිනිස්යාගේ හිත හදන්න පුළුවන්කම යම්කිසි කෙල්ලෙකුට තියෙනවා නම් ඒ බිරිඳ තමයි බැබලෙන්නේ මේ මිහි මණ්ඩලේ දෙවිවරුන්ට පෙනේ බබලන මණිකක් වගේ. බබලන මණිකක් වගේ. ස්වාමියාට කණ්ඩ බැයි නම් Tamanට බත්පත අරන් බත් ටික අනා ගන්න බැරි විදියට අතපන නැති වෙන්න ඕන බිරිඳට. උඹ කනවා නම් කාපන් නැත්තම් නිකා හිටපන් කියලා. නේද? ඉතින් අද කාලේ එහෙමනේ මං කිව්වේ. ඉතින් ඒ නිසා මේක පුදුම එකක්. පුදුම ලස්සන කෙල්ලෙක් ඉන්නවා කියන්නේ. නමුත් ඒ කෙල්ල